දෙසැම්බර් 22 පළමුවෙනි කියවීම 1 සාමුවෙල් පළවෙනි පරිච්ඡේදයේ 24 සිට 28 දක්වා. දරුවා කිරිවැරූ පසු හන්නා 3 අවුරුදු වස්සෙකුද පිටි කිලෝග්‍රෑම් 10ක්ද මිදියුස බඳුනක්ද අරගෙන දරුවාගෙන ගොස් ශීලෝහි තිබුණු සමිදානන් වහන්සේගේ මාලිගාවට පැමිණුණාය. එකල ඔහු කුඩා දරුවෙකුව සිටියේය. ඔහු ගොන් වස්සා මරා දරුවා එලී ළඟට ගෙනාහ. ඈ එලී අමතා අනේ ස්වාමිනී මට සමාවන්න. වරක් ඔබ ළඟ සමිදානන් වහන්සේට යාඥා කරමින් සිටි ස්ත්‍රිය මා බව මම දිවුරා කියමි. මේ දරුවා දෙන ලෙස මම යාඥා කෙලිමි. සමිදානන් වහන්සේද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළසේක. එබැවින් මමද ඔහු සමිදානන් වහන්සේට දෙන්නෙමි. ඔහු ජීවත්ව සිටින තෙක් සමිදානන් වහන්සේට කැපයයි කීවාය. ඔහු එහිදී සමිදානන් වහන්සේට නමස්කාර කළහ. දේව වාක්‍යයේසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලූක් පළවෙනි පරිච්ඡේදයේ 46 සිට 56 දක්වා. එවිට මරියතුමී මෙසේ උදම් ඇනුවාය. මාගේ හද සම්දුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදම් අනයි. මක් නිසාද එතුමානෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළසේක. හැම පරපුරක්ම මෙතෙන් සිට වාග්යවන්තීයයි මට කියනු ඇත. පරාක්‍රමයානෝ මා උදේසා මහත් දේ කළසේක. පරිශුද්ධයානෝ යනු එතුමන්ගේ නාමයය. එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුවෙන් එතුමානෝ විකුම්පා උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර මහා නරපතින් සිය සියසුන් වලින් පහත හෙලා දීනයන් ඉහළ නන්වා උසස් කළසේක. සාගිනි ඌවන් යහපත් දෙයින් සතප්වා ධනවතුන් හිස් අතින් හරවා යවුසේක. අප පියවරුන් වූ ආබ්‍රහම්ට හා එම පරපුරට සදහටම පොරොන්දු දයාව සිහි කරමින් සිය සේවක ඊශ්‍රායල් සෙනගහට පිහිටවුසේක. මරියතුමී එලිසබෙත් සමග තෙමසක් පමණ නැවතී සිට සිය නිවසට පෙරලා ගියාය. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයිරියනි, අද දවසේ සුවිශේෂය තුලින් අපිට ගෙනහැර දක්වන්නේ දේව අම්මගේ උදාන ගීය. දේව අම්මගේ උදාන ගීය තුලින් කියවෙන ප්‍රධානතම හරය සාරාංශය තමයි ප්‍රේමවන්තේනි. දේව අම්මා කියනවා මේ සමාජය තුල පීඩිතව පහත්ව හිටපු අයව, එහෙම නැත්නම් පීඩිතව හිටපු එතුමියව උසස් තැනට නැංවුවා. මේ සමාජයේ බල පරාක්‍රමයෙන් තේජසින් විරාජමානව කල්යවපු අයව ඒ සිහසුන් වලින් මෙරපුවයි කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ පීඩිතයින්ට දක්වන සෙනෙහස වෙනුවෙන් තමයි දේව අම්මා උද්දාමයටපත් වෙලා දෙවිඳුන් පසසන්නේ. දැන් ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේ අපේ ජීවිතවල බලවත්ව ක්‍රියා කරනවා. අපි පීඩාවටපත් වෙද්දී විතරක් නෙමෙයි, අපේ ජීවිතයේ හැම මොහොතකම ජයග්‍රහණයන් ලබන මොහොතවලදී පවා ඒ ජයග්‍රහණයන් වෙත අපව ඔසවලා තබන්නේ දෙවියන් වහන්සේ. අපේ මනුෂ්‍ය ශක්තියට කරන්නට බැරි බොහෝ දේවල් දෙවියන් වහන්සේ තුලින් අපව ඔසවලා තබලා ඒ තුල අපිව ඒ ජයග්‍රහණයන් කරා ගෙන එනවා. අපගේ බලාපොරොත්තුන් ඉටු කරනවා. අපගේ අරමුණු කරා උන්වහන්සේ අපව ගෙන යනවා. මෙන්න මේ දේවල් අපි ජීවිතේ කොයිතරම් වටහා ගන්නවද කියලා තමයි අද දවසේ අපි අහන්නට ඕනේ. දේව අම්මා තමන්ගේ ජීවිතයේ සිදුවුණු හැම ජයග්‍රහණයක්ම
දෙවියන් වහන්සේ තුලින් ලැබපු දේවල් කියලා එතුමිය පිළිගත්තා, බාරගත්තා. ඒ තුල අසීමිතව දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය ගැන මා හඬින් මොර ගහලා ප්‍රශංසාත්මකව ගීත ගැයුවා. ප්‍රේමවන්තයනි, දැන් අපි ජීවිතේ ජයග්‍රහණයක් ලැබපුවම අපිට දෙවියන් වහන්සේව අමතක වෙනවා. අපි හිතනවා මගේ හැකියාව තුල, මගේ බලය තුල, මගේ ශක්තිය තුල තමයි ඒ ජයග්‍රහණය ලැබුවේ කියලා. මගේ හැකියාව ගැන, එහෙම නැත්නම් මගේ වටපිටාවේ ඉන්න මිනිස්සෙයින් වෙනුවෙන් මම උද්දාමයටපත් වෙනවා. මෙන්න මේ අහවල් කෙනා නිසා තමයි මේ ජයග්‍රහණය කරා මට ඉන්නට ලැබුණේ. එහෙම නැත්නම් මගේ තිබුණු ශක්තිය, හැකියාව නිසායි මට මේ තැනට එන්නට පුළුවන් වුණේ. එහෙම නැත්නම් මට තිබුණු ධනය, බලය, කීර්තිය නිසායි මේ ජයග්‍රහණය අරමුණු ඉටු කර ගැනීම සඳහා මට ඉවහල් වුණේ කියලා. එතකොට දෙවියන් වහන්සේව අපි අමතක වෙනවා. ප්‍රේමවන්තයනි, අපිට ඥානය, ප්‍රඥා, ශක්තිය දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. අපට හැකියාවන් දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. අපට බාහුව බලය දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. අපට කීර්තිය, ධනය, බලය ගෙනල්ලා දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. එහෙමනම් අපි ලබන හැම ජයග්‍රහණයක්ම අපි තේරුම් ගන්නට ඕන ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේ වෙතින් ලබන ජයග්‍රහණයන් අපේ ජීවිතයේ සුළු මොහොතකින්, අපගේ හැකියාවන් සුළු මොහොතකින්, අපි සතු දේවල් සුළු මොහොතකින් නැති වෙලා, විනාශ වෙලා, සුණු විසිරු වෙලා යන්නට ඉඩ තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඒ තුල අපව ශක්තිමත්ව රඳවගෙන ඉන්න නිසා තමයි ජීවිතේ අපි හැම මොහොතෙම ජයග්‍රහණයන් ලබන්නේ, අරමුණු කරා පාතබන්නේ. ප්‍රේමවන්තයනි, මේක අපි තේරුම් ගත්තේ නැත්නම් අපි කෙලෙහි ගුණයක් නොදන්න ජනතාවක් වෙනවා. එහෙමනම් දේව අම්මා වටහා ගත්ත මේ සියල්ල දෙවියන් වහන්සේයි Tamanට ලබා දෙන්නේ කියලා. ප්‍රේමවන්තයනි, අපි බහැපත් වෙලා මෙන්න මගේ ජීවිතේ මන් ලබන හැම යහපත් දෙයක්ම, ජයග්‍රහණයක්ම දෙවියන් වහන්සේයි මට ළඟා කරලා දෙන්න කියලා මෙන්න මේ සිතුවිල්ල මගේ ජීවිතය තුළ ඇති කර ගන්නට ඕන. ඉන්පස්සේ දෙවියන් වහන්සේට හඬ නගලා ප්‍රශංසා කිරීම පමණක් නෙමෙයි, මගේ එදිනෙදා ජීවිතයේ හැම ක්‍රියාකාරකමක් තුළම දෙවියන් වහන්සේව මතක් කරමින්, දෙවියන් වහන්සේ තුළ මෙනෙහි කරමින්, දෙවියන් වහන්සේට ස්තුතියක්, ප්‍රශංසාවක් වෙන ආකාරයෙන් හැසිරෙන්නට ඕන, ක්‍රියා කරන්නට ඕන. මෙන්න මේක තමයි අපි දෙවියන් වහන්සේට දක්වන කෘතගුණය. අන්න ඒ තුලයි ප්‍රේමවන්තයනි අපි දෙවියන් වහන්සේට ආදරය කරන, කෘතගුණ දක්වන, දෙවියන් වහන්සේගේ බලය ගැන මහා පරාක්‍රමයෙන් මොරගහන ජනතාවක් බවට පත් වෙන්නේ. ඔබට ජේසු පීඨයි.